ආයුබෝවන් සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට අදත් CTV දවසේ පත්තරය ආරම්භ කරන්න තමයි මේ සූදානම. අද මේ මාසයේ 30 වෙනිදා දිවයින පුවත්පතට අදාළ ප්‍රධාන පුවත්පතයි අවධානය. ශ්‍රී ලංකා ජනරජයේ හිටපු අමාත්‍යවරු දෙදෙනෙකුට බරපතල වැඩ සහිතව සිරදඬුවම්. මේ අමාත්‍යවරු දෙදෙනා තමයි මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු. මොවුන් දෙදෙනාම පසුගිය ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්. ඒ අනුව නලින්ට වසර 25ක් මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීමට කොළඹ විශේෂ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. මේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට දඬුවම් නියම කරමින් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර සිටියේ රට බංකොලොත්තුනේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජන නියෝජිතයින්ගේ මෙවැනි දූෂිත වැඩ නිසා බවයි. පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා බහුතරයක් සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කොට ඇති බවත් ශ්‍රී ලංකාව මෙලෙස බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විත්තිකරුවන් වැනි රජයේ උසස් නිලධාරීන්ගේ සහ රට ගොඩනැගීමේ වගකීම මහජනතාව විසින් පවරනු ලැබූ වගකිව යුතු අමාත්‍යවරුන්ගේ මෙවැනි දූෂිත ක්‍රියා බවත් එකී දඬුවම් නියම කරමින් විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබෙනවා. එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා 6ක් යටතේ කොළඹ විශේෂ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී නඩු පවරා තිබුණා. මෙහිදී පළමු විත්තිකාර නලින් ප්‍රනාන්දු ලංකා සත්වස් සභාපතිවරයා ලෙසත් දෙවැනි විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ කාලයේ 2014-9 සිට 2014-12 මේ කාල සීමාව තුළ ඒ කියන්නේ 2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදා දීම සඳහා ලංකා සත්වස් හරහා ආනයනය කළ රුපියල් ලක්ෂ 531කට වඩා රුපියල් ලක්ෂ 531ක් හොඳද මේ රුපියල් ලක්ෂ 531කට වඩා වටිනා දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් අතර බෙදා නොදී වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ දූෂණය නැමැති වැරදි සිදු කළේ යයි එමගින් විත්තිකරුවන්ට චෝදනා නගා තිබුණා. ඒ වගේම තමයි මොවුන්ට බරපතල වැඩ සහිත සිරදඬුවම් වගේම රුපියල් ලක්ෂ 4ක දඩයකුත් ගෙවීමට සිදුවන බවයි පුවත්පත වාර්තා කරන්නේ. මේ රටේ දුප්පත් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙලා මොවුන් අවුරුදු ගණනක් අමාත්‍ය ධූර දරමින් සිදු කර තිබෙන්නේ වෙන කිසිවක් නෙවේ ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණමයි. පොදු ජනතාවගේ ඒ වගේම රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් කිසිවක්ම සිදු කර නැහැ. කෙසේ වෙතත් පුරවැසියන් විදිහට රටට වින කරන මෙවැනි දූෂිතයින්ට පමාවී හෝ දඬුවම් ලබා දීම පිළිබඳව පවතින රජයට ස්තුතියි කියන තමයි තියෙන්නේ. මේ හුදෙක් නාටකයක් නොවීම පිළිබඳවත් අපේ සතුට පළ කරනවා පවතින රජයට. හොඳයි අපි ඊළඟ පුවත වෙත අවධානය යොමු කරමු. දුමින්ද යලි රිමාන්ඩ් අනුරාධපුර නිවස පරීක්ෂාවට සෝදිසි වරෙන්තුවක්. කුඩා විය සිට ගිනි අවි අසුරේ හැදී වැඩුණු ඔහුට T56 විශේෂත්වයක් නැහැ. මෙහෙම කියන්නේ දුමින්දගේ නීතිඥවරයා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිකාරියක සන්තකයේ තිබී රන්නාලේ පිට T56 වර්ගයේ ගිනි අවයක් සොයා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශන සිදු කරනවා. මේ විමර්ශන සඳහා අනුරාධපුරයේ පිහිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එම නඩුවේ 4 වන සැකකාර දුමින්ද දිසානායක මහතා ලබන 5 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ දින නියෝග කර තිබෙනවා. අද අපි ළඟ පුවත වෙත අවධානය යොමු කරමු. පාස්පෝර්ට් එක් දින සේවා නවතී යලි අයදුම්පත් බාර ගැනීම දෙවනදා.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 එක් දින සේවාව අද ඒ කියන්නේ 30 වනදා සිට ක්‍රියාත්මක නොවන බව නිවේදනය කරලා තිබෙනවා. ජූනි 2 වනදා සිට එක් දින සේවයට ආයුධම්පත් බාර ගැනීම පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා. ඊළඟ පුවත වෙත අවධානය රට සීනිවලට බදු සහන අපේ සීනිවලට බදු සීනිකම්හල් වැහුණොත් ලක්ෂ ගාණක් අනාතයි. ඇතිමලේදී උද්ගොවියෝ උද්ඝෝෂණේ ආනයනික සීනිවලට බදු සහන ලබා දී දේශීය සීනිවලට බදු අය කිරීම නිසා මෙරට සීනි කර්මාන්ත ශාලාව වැසී ගොස් ලක්ෂයට අධික පිරිසකගේ රැකියා අවදානමට ලක්වන බව කියමින් උද්ගොවියෝ පිරිසක් සීමලාණ්ඩුව ඇතිමලේ නගරයේදී ඊයේ දින උද්ඝෝෂණයක නිරත වී තිබෙන බවයි පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අවධානය සෞඛ්‍ය කාරණාවක් වෙත නව කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගයිද රට පුරා PCR පරීක්ෂණ වැඩි කරනවා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ. මේ දිනවල ආසියානු කලාපයේ ව්‍යාප්ත වෙමින් තිබෙන නව කොවිඩ් JN1 ප්‍රභේදය මෙරට තුළදී ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව මහනුවර ගාල්ල ඇතුළු ජාතික රෝහල්වලදී සහ PCR පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් ඇති රජයේ රෝහල්වලදී එම පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ. ආසියානු කලාපයේ මෙන්ම ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්ත වෙමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා මෙම නව වෛරසය මාරාන්තික විය හැකි බවට පුරෝකථනය කර නොමැති බවයි පවසන්නේ. කෙසේ වෙතත් මිනිස් ප්‍රතිශක්තිය අඩුවීම මත මෙම වෛරස් ප්‍රභේදයේ යම් හිසැසවීමක් පෙනෙන්නට තිබෙනවා. ආසියානු කලාපයේ හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුවේ ව්‍යාප්තියක් ගැන වාර්තා වී තිබෙනවා. සිංගප්පූරුවේ තත්ත්වය ඉහළ තත්ත්වයක තමයි මේ වාර්තා වීම තිබෙන්නේ. අපිට බේවීමට කරුණක් නොවුනත් මේ නව JN1 වෛරස් ප්‍රභේදය මෙරටට නොපැමිණෙයි කියා අපිට කියන්න බෑ. මැයි ජූනි මාසවල රෝගීන්ගේ ඉහළ යාමක් සිදු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ. හොඳයි CTV අපිත් ඔබට මතක් කරන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනිවාර්යෙන් ඒ විදිහටම පිළිපදින්න කියලා. සැනිටයිසර් භාවිතා කරන්න, මුඛාවරණ පළඳින්න, ඒ වගේම තමයි සෙනග ගැවසෙන ස්ථානවල වැඩි රැඳෙන්න එපා කියලත් අපි මතක් කරනවා ඔබට. හොඳයි ඊළඟට අපි ඊළඟ පුවත වෙත අවධානය යොමු කරමු. සැමට එක් විය හැකි විනයක් ඇති අලුත් පක්ෂයක් ගොඩනගමු. මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. අපි නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතු බවත් විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු බවත් හිටපු ජනපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින පවසා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ සභිකයින් ප්‍රතිඥාව ලබා දීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති උත්සව අවස්ථාවට එක්වමින් තමයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරලා තියෙන්නේ. හොඳයි ඊළඟට අවධානය තැපැල් වර්ජනයෙන් ජනතාව ග්‍රස්තයාද වේ. දවසක වර්ජනයෙන් තැපැලට මිලියන 30ක් 35ක් පාඩුයි. මෙහෙම කියන්නේ තැපැල්පති. තැපැල් සේවකින් බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගෙන තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනයේ හේතුවෙන් ඊයේ දින සේවා ලබා ගැනීමට තැපැල් කාර්යාලවලට පැමිණි ජනතාව දැඩි අසීරුතාවයට පත්වලා තිබෙනවා. සිය සේවාවන් ඉටු කර ගැනීමට නොහැකි වූ ජනතාව තැපැල් කාර්යාලවලට සිය අප්‍රසාදය පළ කරමින් පිටව යන බවත් අපිට දක්නට ලැබුණා. ඉතින් මෙලෙස සිදු කරන වැඩ වර්ජනයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන ගණනක පාඩුවක් දැනට වෙලා තියෙන බවයි අනාවරණය වෙන්නේ. දවසක් වැඩ වර්ජනය කළොත් අපිට රුපියල් මිලියන 30ක් 35ක් පාඩු වෙනවා. මේ දෙපාර්තමේන්තුව වරන්දිලා තියෙන්නේ පාරිභෝගිකින්ගේ
විශ්වාසය මත මෙවැනි වැඩ වර්ජන නිසා පාරිභෝගිකයින්ගේ විශ්වාසය බිඳිලා යනවා. ඊළඟට අවධානය යොමු කරන්නේ මේ ඇතැම් තැපැල් සේවකයන් වැඩට ආවත් ස්ථානාධිපතිලා දොර ඇරලා නෑලු. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තමයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ සිට මේ විදිහට දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ හේතුවෙන් සේවා ලබා ගන්නා ජනතාව මෙන්ම ඇතැම් තැපැල් සේවකයින්ද දැඩි අසුරුතාවයට පත් වෙලා තියෙනවා. වැඩ වර්ජනයට සහාය නොදක්වන වෘත්තීය සමිතිවලට සම්බන්ධ තැපැල් සේවකයින් 60 ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය තැපැල් කාර්යාල වෙත ඊයේ දින සේවයට වාර්තා කරන්න ගියත් තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් තැපැල් කාර්යාල විවෘත කරලා නැහැ. ඒ හේතුවෙන් එම සේවකයින් ආපසු නිවෙස් කරා ගිහිලා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. හොඳයි ඊළඟ පුවත්පත් වාර්තාව වෙත අපි අවධානය යොමු කරමු. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලලෝ මහතාගේ ජීප්‍රතයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා එම සිද්ධියට ඍජුවම සම්බන්ධ බවට අනාවරණය වූ බවට කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව එම සැකකරුවන් 6 දෙනා ජූනි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කරලා තිබෙනවා. ළඟ පුවත් වෙත අවධානය හිරේත් ඉඳලා උපේස්ථා නැතිව කුවේටේ සිටියේදී පිටිපහල් කළ 30ක් කටුනායකට ඇවිල්ලා තියෙනවා. උපේස්ථා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍ය රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු ඒ රටින් පිටුවහල් කර ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත යවා තිබෙනවා. වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටමින් ඒ රට විවිධ රැකියාවල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඒ රට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන ස්ථිර ගෙවල් සහ රැඳවුම් ස්ථානවල රඳවා තබා සිටීමෙන් පසුව ඒ රට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද මැදිහත් වීම මත මෙසේ ලංකාව වෙත එවා තිබෙන බවයි වාර්තා වන්නේ. හොඳයි ඊළඟ පුවත වෙත අපි අවධානය යොමු කරමු. T56න් වෙඩි ප්‍රහාර 12ක් වෑකඩ ගරාජ් හිමිකරුට මහදවල් වෙඩි තබයි. වෙඩිකරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියෙන් තුවාලකරු පානදුර රෝහලට. ත්‍රිරෝධ හදන්නා පිරිස දිවගොස් දිවි බේරා ගනිති. T56 ගිනියාවයක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙක් විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළඳ සැලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා. පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ කළුතර අපරාධ කොට්ටාශය නිලධාරීන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඊළඟ පුවත වෙත අපි අවධානය යොමු කරමු. හොරමුල මෙගොඩ සුසාන භූමියේ ත්‍රිරෝධ රථයක් ඇතුලේ මිනිසෙක් ගිනි ගනී. කම්බියකින් ගෙල ස්ථිර කර පා ගැට ගසා තිබිලා. ඇන්දාන පොලිස් බල ප්‍රදේශයට අයත් හොරමුල මෙගොඩ පොද සුසාන භූමියේ ත්‍රිරෝධ රථයක් තුළ පුද්ගලයෙකු පිළිස්සෙමින් සිටියේදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ දින සොයාගෙන තිබෙනවා. ඊයේ පස්වරු 1ට පමණ හොරමුල මෙගොඩ පොද සුසාන භූමියේදී ත්‍රිරෝධ රථයක් පිළිස්සෙමින් තිබෙන අසල්වාසීන් දැකලා තියෙනවා. අසල්වාසීන් සිදු කළ දැනුම් දීමක් මත තමයි ඇන්දාන හා රක්වාන පොලිස් ස්ථානයට අයත් නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. හොඳයි ඊළඟ පුවත වෙත අපි අවධානය යොමු කරමු. සේසත මගින්ෙන් දැවුණු පවුලක අනුවේදනීය කතාවක් තමයි දිවයින පුවත්පත ඊළඟට වාර්තා කරන්නේ. පසුගිය 19 වනදා දහවල් හදිස්සියේ ඇති වූ ගින්නකින් මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ ස්ටෝරුවත්ත 122න් 21 ඊ ලිපිනයේ පදිංචිව සිටි ගාමිණී පෙරේරා මහත්මයා තමයි මේ බව ඔබට මතක් කරන්නේ. ඔවුන්ට යම් පිළිසරණක් ලබා දෙන්න, ඔවුන්ට උදව්වක් ලබා දෙන්න කියන කාරණාව. ඉතින් ඇඳිවත පමණයි ඔවුන්ට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. පදිංචි වී සිටි නිවසද පාසල් දරුවන්ගේ සියලුම පාසල් උපකරණද මේ ගින්නෙන් පිලිස්සී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. මේ වෙන විට ඔවුන් අන්ත අසරණ වෙලා තියෙන නිසා ඔබට හැකිනම් උදව්වක් කරන්න කියලා තමයි මතක් කරන්නේ.
හොඳයි අපි ඊළඟ පුවත වෙත අවධානය යොමු කරමු. මාස 6ක් තුළ රටේ වෙඩි තැබීම් අර්ධ ශතකයක්. මේ විදිහට ප්‍රකාශ කරන්නේ සමගි ජන බලවේගයේ නාත්තණ්ඩිය ආසන ප්‍රධාන සංවිධායක නීලෝක ප්‍රනාන්දු. ලුණු හිඟයට රජයට මෙතෙක් විසඳුමක් ලබා දීමට නොහැකියාව තුළින් ජනතාව තමන්ගේ බත්පතට මුහුදු වතුර ඉසගන්න තත්ත්වයකට අදපත් වී ඇති බව සමග ජන බලවේගයේ පක්ෂයේ නාත්තණ්ඩි ආසන ප්‍රධාන සංවිධායක නිරූක ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ඒ වගේම තමයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වා කියා සිටින්නේ රටේ ආරක්ෂාව එහෙම එකක් තියෙනවද කියලා තමයි ප්‍රශ්නේ. පානදුරේ සිද්ධියක රටේ වෙඩි තැබීම් ගණන 50ක් දක්වා ඉහළ ගිහින් කියලා තමයි නිරූක ප්‍රනාන්දු පවසන්නේ. හොඳයි ඊළඟ පුවත් වාර්තාව දෙස අපි අවධානය යොමු කරමු. ඔඩුගුවනේදී ගුවන් සේවිකාවට අත්අවර කළ යාපනයේ ගුවන් මගියා අත්අඩංගුවට. ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානය තුළ සේවයේ නිරතව සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩුගුවනේදී ලිංගික අත්අවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වෙලා තිබ්බා. අදාළ පුද්ගලයා නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ. ඔහු යාපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හොඳයි ඊළඟ පුවත්පත් වාර්තාව දෙස අපේ අවධානය යොමු කරමු. ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනගන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ආචාර්ය පූජ්‍ය උමාල්පේ සෝභිත හිමිගේ 75 වෙනි ජන්ම සංවත්සරය යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවයට එක්වමින් තමයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ. තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට පොදු ජන හිතසුව පිණිස යාත්‍රා කරන එක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. ඊළඟ පුවත දෙස අවධානය යොමු කිරීමේදී කැනඩා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් තමයි කරුණු වාර්තා කරන්නේ. කැනඩාවේ කොටි ස්මාරකයේ ශ්‍රී ලංකාවට කළ ද්‍රෝහිකමක් LTTE එදා සිවිල් වැසියන් ඝාතනය කරද්දී කැනඩාව ගත්ත පියවරක් නැහැ. කැනඩා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවය පිළිබඳව තමයි ඒ විදිහට කරුණු වාර්තා කරන්නේ. ඊළඟ පුවත දෙස අවධානය යොමු කිරීමේදී හලාවත මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි. දීවරයෙක් මිය යයි, තව දීවරයෙක් පීනා ගොඩට එයි. පවතින අයහපත් කාලගුණක තත්ත්වය නොතකා මසුන් මැරීම සඳහා මුහුදු ගිය එක් දින දීවර යාත්‍රාවක් අනතුරට පත් වෙලා තියෙනවා. මෙම අනතුරින් දීවරයෙකු මිය ගොස් ඇති අතර තවත් දීවරයෙකු ජීවිතේ බේරාගෙන ඇති බවයි හලාවත පොලිසිය පවසන්නේ. හොඳයි අද දවසේ පත්තරේ දේශීය පුවත්පත්වල අවසාන පුවත වෙතයි අවධානය යොමු කරන්නේ. පොල් අස්වනු වැඩි වුණත් භාවිතය වැඩි වෙලා මිල අඩු නොවන්නේ ඒ නිසයි. පොල් පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා තමයි මේ බව සඳහන් කරන්නේ. මේ වන විට පොල් ගෙඩි අස්වන්නේ වැඩිවීමක් වාර්තා වෙමින් පවතින බව පොල් පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සරත් ඉදිරිසිංහ මහතා පවසනවා. පොල් අස්වන්නේ වැඩිවීමක් වාර්තා වුණත් පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පොල් භාවිතය ඉහළ යාම නිසා වෙළඳපොලේ මිල අඩුවීමක් දක්නට නැති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසලා තියෙන්නේ. හොඳයි අද දවසේ පත්තරේට අදාළ දේශීය පුවත් එපමණයි. අපි දැන් අවධානය යොමු කරමු විදෙස් පුවත් වාර්තා වෙත. ඇමරිකානු අධිකරණයක් ට්‍රම්ප්ගේ අධික තීරුබදු වැඩපිළිවෙල අවහිර කරයි කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් මාස 2 වෙනිදා ලොව පුරා සියලු රටවලට බලපාන අයුරින් පනවනු ලැබූ අධික තීරුබදු ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් නියෝගයක් නිකුත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ මෑන්හටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ඊයේ පියවරගෙන තිබෙනවා කියලා තමයි මේ වාර්තාව ගෙන එන්නේ. ඒ අනුව අදාළ අධිකරණ නියෝගය හරහා වෙන් වශයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් චීනය, මෙක්සිකෝව හා කැනඩාව යන රටවලට එරෙහිව පනවා තිබූ අධික විශේෂ තීරුබදු ක්‍රියාත්මක කිරීමද අවහිර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු එලොන් මස්ක් ට්‍රම්ප්ගේ රජයෙන්
ඉවත් වෙයි කියලා වාර්තා කරලා තියෙනවා. ඇමරිකානු රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා වශයෙන් තමයි ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් කටයුතු කරේ. මේ වන විට එලොන් මස්ක් සිය තනතුරෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එරට රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා වශයෙන් එලොන් මස්ක් පත් කරන ලද අතර රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ප්‍රමාණය කුඩා කිරීම සඳහා සේවකයන් දහස් ගණනක් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් කිරීම එම පත්වීමේ අරමුණ වී තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවත් මේ වන විට එලොන් මස්ක් රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා වශයෙන් ලබා තිබූ පත්වීම තාවකාලික පත්වීමක් වූ අතර ඒ හේතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමේ කටයුතු දවල මන්දිරය විසින් පෙරේදා ඒ කියන්නේ 28 වනදා ආරම්භ කර බවයි වාර්තා වන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු අද දවසේ විදේශ වාර්තාවල අවසාන වාර්තාව දෙසට. යුද ප්‍රතිපත්තිය වෙනස් කරගන්න ට්‍රම්ප්ගෙන් පුටින්ට සති දෙකක්. යුක්‍රේනයට එරෙහිව දෙවන්ත ප්‍රහාරයන් එල්ල කිරීම අරඹා ඇති රුසියානු ජනපති ව්ලාදිමිර් පුටින් හට සිය යුද මානසික ප්‍රතිපත්තිය වෙනස් කරගන්න සති දෙකක කාල සීමාවක් ලබා දෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසලා තියෙනවා. තවදුරටත් තම ඉල්ලීම් වලට එකඟ වන්නේ නැත්නම් තමාට පුටින් ජනාධිපතිවරයා වෙත වෙනස් ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙන්නේ. ඇමරිකානු මාධ්‍ය විසින් රුසියානු නායකයාට යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට උවමනාවක් ඇද්දැයි ජනපති ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවක තමයි ඔහු මෙන්න මේ විදිහට කියලා තියෙන්නේ. දැන් මට ඒ ගැන පැවසිය නොහැකි. එහෙත් තවත් සති දෙකකින් මායි සම්බන්ධයෙන් යමක් පවසන්නම් යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ පුවතත් සමගින් අදට නියමිත දෙස් විදෙස් පුවත් වාර්තා මෙතකින් අවසන් වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු දවසේ කාටූන් විස්තරය වෙත. මුලින්ම ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් 2021ට වඩා 2024 ජීවන වියදම දෙගුණයක් වෙලාලු. අපිට නම් 3-4 ගුණයකින් දැනෙනව සෑර් කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟට අවධානය චමෝත් පත්මශ්‍රීගේ ශ්‍රී සමය. අද පාන්දුරේ වෙඩි තැබීමත් එක්ක මේ වසරේ පාතාල වෙඩි තැබීම් වේගවත් අර්ධ ශතකයක්ලු. ආණ්ඩුව මොකද කරන්නේ? ටෙස්ට් ඉනිමක්නේ සෙල්ලම් කරන්නේ. ආණ්ඩුව මොකුත් කරන්නේ නැති පාටයි කියලා තමයි අපිටත් පෙනෙන්න තියෙන්නේ. හොඳයි ඊළඟට අවධානය බෙම්පියා කාටුනය. චාලි අයියේ IMF එක අපේ රටේ හැම දෙයක්ම පාලනය කරන්න හදනවා කියලා සමහරු කියනවනේ. ඉතින් මේ රට ආපස්සට ගෙනියන්න මේ වැඩ පරිචන නවත්තන්න කියලා එයාලා කියන්නේ නැද්ද? තාම නැති පාටයි තැපැල් වර්ජන, දොස්තර වර්ජන, විශ්වවිද්‍යාල වර්ජන, දුම්රිය වර්ජන මේ හැම වර්ජනයක්ම එක පිට එක එනවා. තාම ඒ වගේ නම් ඉවරයක් නැති පාටයි තමයි අපිටත් පේන්න තියෙන්නේ. හොඳයි අද දවසේ අවසාන කාටුනේ වෙතයි අවධානය. අනුරාධගේ ඕකයි තත්වේ. තැපැල් සේවකයෝ ටික දැන් ඇදලා කොකු. වෘත්තීය සටන දෙන දිට රක් කරලා බොකෝ. මම නැති නිසා ගුරු වර්ජන නොමැත යකෝ. මහින්ද ජයසිංහ සතුටින් කියයි ලොකෝ. එහෙනම් අද දවසට CTV දවසේ පත්තරය මෙතකින් සමාප්ත වෙනවා. ඔබට ජයග්‍රාහී දවසක්.